හරි. අද මං චුට්ටක් කලබල වෙලා ඉන්නේ මේ මොකක්ද දන්නවද? අර මේ මං අර BYD එකෙන් දැම්ම කාර් එකක් හරිද? මේ සීල් කියලා. හරිද? මාර කනගාටුවෙන් මේ දැනුම් දීම කරන්නේ ඔයාලට. මේ කාර් එකේ බුකින් එකට ගත්ත ලක්ෂ 5ක්. අවුලක් නැහැ. ඕඩර් එකක් දැම්මා ෂේප්. මට කිව්වා ජූන් ඩිලිවරි කරනවා. ජූන් කියන්නේ ගිය මාසේ හරිද? ඊට පස්සේ මම ජූන් ඩිලිවරි කරනවා කියලා කිව්වනේ. හරිනේ දැන් අවුලක් නැහැනේ. මේ මං ඉතින් සද්ද නැතුව හිටියා හරි. උන් වාහනේ ආවට පස්සේ කතා කරේ. හරිද? දැන් මොකද දන්නවද කියන්නේ? මං අද කතා කරා අද ජූලිනේ. එතකොට දැන් ජූන් ඉවරයිනේ දැන් මොකද කියන්නේ කියලා බලන්න. හරිද? සේල්ස්මන්ගේ නම්බරය කියලා මට වෙන එකකගේ නම්බරයක් දුන්නා. පෞද්ගලික කතාව මේක වලට අදාළ නැහැ. ඊට පස්සේ ඒ මිනිහට කතා කරපුවා මේ මිනිහා කියනවා මේ මම මේ BYD කාර් එකක් ගත්ත මිනිස්සෙක් විතරයි. මගේ නම්බරේ හැමෝටම දීලා තියෙනවා මෙන්න අරයාගේ නම්බරේ කියලා. මේ මොකද්ද මට කෝල් 25ක් විතර එනවා මම නෙමෙයි මේ කියලා ඉවරලා බලන්න කොච්චර නරකද කියලා ඒ කම්පැනි සැසෙන විදිහ. එක්ක මේ මිනිස්සයා ඊට පස්සේ මං කිව්වා ඔයා කම්ප්ලේන් කරන්න. ඔයාට මල කරදරයක් නැහැ අපි කතා කරන එක. මේ නෑ මං කීප වතාවක් කම්ප්ලේන් කරා ඒ මිනිස්සු කිව්වට අහන්නෙත් නෑ මෙහෙමයි කියලා ඉවරලා ඒ මිනිස්සයා කියනවා. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ කාර් එකක් ගත්ත කස්ටමර් කෙනෙක්ගේ නම්බරයක් දෙනවා සේල්ස් පර්සන්ගේ නම්බරය කියලා ඉවරලා මට වගේම තව මිනිස්සු ගොඩකට දීලා තියෙනවා. පස්සේ මං කිව්වා කරුණා කරලා මේ කතා කරන්න කියන්න කියලා මට සේල්ස් පර්සන්ට. පස්සේ සේල්ස් පර්සන් දවල් කතා කරා. කතා කරලා මිනිහා කියනවා මේ සර් මේ කෑෂ්ද ගෙවන්නේ එහෙම නැත්නම් මේ බැංක් ලෝන් එක ඌට වැඩක් නැහැ නේ ඒක. හරිද? මේ මං මොකෙන් ගෙව්වත් හරිද? නේද? ක්‍රිප්ටෝ කරන්සි වලින් ගෙවුවත් වැඩක් නැහැ නේ ඌට. මේ කම්පැනිට මං ගෙවන්නේ. ඊට පස්සේ මං කිව්වා මේ මොකක්ද දැන් ප්‍රශ්නේ? දැන් වාහනේ ගෙනල්ලත් තියෙන මට දැන් ඇවිල්ලා ගන්න පුළුවන්ද? හරිද? පස්සේ කියනවා නෑ මේ කලින් සල්ලි ඔක්කොම ගෙවන්න ඕනලු. ගෙවලා දවස් 14ක් ඉන්න ඕනලු වාහනේ එනකම්. ළමයි ඉතින් එහෙම කරන්නම් ප්‍රී ඕඩර් එකක් දාන්න ඕනේ ලක්ෂ 5ක් දීලා. හරිද? මං කිව්වා දැන් ඔයා ප්‍රී ඕඩර් එක දානකොට ඔය කතාව කිව්වද? ඊට පස්සේ කියනවා නෑ මං ඔය ඇග්‍රීමන්ට් එක එහෙම එකක් තිබ්බද? එහෙමත් නෑලු හරිද? මං කිව්වා ඔයා වාහනේ ගෙනල්ලා දෙනව නම් දෙන්න නැත්නම් මට රිෆන්ඩ් එකක් දෙන්න කියලා. මේ මාර අපරාධයක් කාලේ නාස්ති වුණා හරිද? මං මාස දෙකක් විතර බලන් හිටියා මේ වෙන වාහනයක් ෂෝක් එකට ගන්න තිබ්බ වෙලාවේ මේ අරකක් ගන්න. හරිම නරක විදිහට හැදෙන්නේ හරිද? අර මේ මොකද ජෝන් කීල්ස් එකේ අර බිල්ඩින් එක විවෘත කරන්න ශාරුක් ખાන් ඕනේ. ශාරුක් ખાන් එන්න කලින් මේ වාහන ගත්තේ උන්ට වාහනේ දීලා ඉන්න නෙමෙයිද ළමයි? හරිද? දැන් මම මේ ගිහිල්ලා ඉවරලා වාහනේ දැන් තියෙනවා නම් එයාලා ගාව මං ගිහිල්ලා ඉවරලා මට සල්ලි නම් මං පස්සේ දෙන්නම් මට වාහනේ දෙන්න ඔක් කියලා අරන් එන්නේ නැහැ නේ. සල්ලි දීලානේ වාහනේ ගන්නේ. හරිද? දැන් ඊයේ වෙනකන් ඊයේ නිකන් මම බැලුවා හරි කමන්නේ ජූනිනේ දෙනවා කිව්වේ. මං ජූනි 30 වෙනකන් බලන්නම්. 30 වෙනකන් බැලුවා කෝල් එකක් ආවේ නැහැ නේ කම්පැනි. නිකමට එකක් ආසාවට කෝල් එක. උඹ වාහනයක් දැම්ම නේද පොඩ්ඩක් පරක් වෙනවා කියලාවත් කිය. අම්මගේ කම්පැනි තමයි ඒවයි තියෙන්නේ. හරිද? මේ ඕක තමයි තත්ත්වය. හරි. අපි නිකන් මේ වාහන නැති මිනිස්සු වගේ මාර වැඩක්. මම මේ අර ආසාවට ගෑනට ළමයට වාහනයක් කරන් දෙන්න දුවේ. හරිද? මේ හරිද? මට බලපැල්ල හිටිය උදේ ඉඳන්. හරි.